ඉතින් කොහොමයි? ඉතින් කොහොමයි කියනවා. සෑහෙන කාලෙකින් දැක්කේ ඊයේ හම්බුනා ඉපත්. ඇත්ත ඊයේ හම්බුනම සෑහෙන කාලයකට පස්සේ. දුවයියේ ඌ ගමනක් තමයි ආවා. ලොකු ගමනක් යන ගමන්. ආවා නෙමෙයි ආවා. ලොකු ගමනක් ආවා. එහෙම නෙමෙයි ලොකු ගමනක් ආවා කියනවා. එහෙමයි. රත්තරන් අයියේ. එහෙමයි රත්තරන් අයියේ. ආයි බොහෝවන්න කියනවා. ඉතින් අයියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ බා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියනවා. ඒක නෙන්න. ඔව් ලොකු ප්‍රශ්නයක් කියමු බලන්න. වටේ පිටෙන් ඇවිල්ලාගෙන යනකොට වටෙන් පිටින් ඇවිල්ලාගෙන යනකොට කොට කියන්නේ. ඇයි ඒක දිගට කියන්නේ? එළි වෙනකොට රැ වෙනකොට. අයියේ මේ ඔක්කොම බලාගෙන ඉන්නවනේ බං මන්දිය. ස්පෝර්ට් කොල්ලෙක් ඇවිල්ලා කියලා මම. වාසුවනේ බුදු අයියේ. යකිලාවට ආවයි නාවේ නැහැලු මේ වගේ ස්පෝර්ට් කොල්ලෙක්. එහෙම නා. ඔව්. එහෙම නෙමෙයි ස්මාර්ට් කොල්ලෙක්. එහෙමයි. ගත්තත් ඒ ගෝලන් යනවා සිංහල කියවෙන්නේ නැහැ නේ. ඇත්ත. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අන්න ඒක තමයි. බුදු අයියේ. එහෙමයි. තව ප්‍රශ්නයක් තියෙනවා මේ කැකිලාවේ පොළේයද? ඒක කැකිලා පොළේ කියනවා. අද කැකිලාවේ පොළේ. ඇයි එහෙම කියන්නේ? මෙතන ජනගහනයක් ඉන්නේ. කැකිලා පොළට ඇවිල්ලා. කැකිලාවේ පොළට ඇවිල්ලා. නෑ. අද වෙනම දවසක්. එහෙමයි. එතකොට බුදු අයියේ. එහෙමයි. මේ කට්ටිය ඔක්කොම මෙහෙම ඉන්නකොට බුදුහාමේ මේ දෙන්න විතරක් මේ වෙන් කරලා තියන්නේ වරදක් කරලාද? ඒ දෙක වරදක් කරා කියනවා. එහෙම නෙමෙයි. අද ඒ දෙන්නගේ දවස කියනවා. මොකද කියන්නේ? අද ඒ දෙන්නගේ දවස. එතකොට වෙන දවස් මේ දෙන්නගේ නෙමෙයි. නෑ ඒ දවස් ඒ දෙන්නගේ නෙමෙයි. අද ඒ දෙන්නගේ දවස කියනවා. අද ඒ දෙන්න විවාහ ප්‍රාප්ත වෙලා ඉන්නේ. බුදුහාමේ කවුද අපරාධ කරේ? විවාහයේ අපරාධයක් වෙන්නේ කොහෙද? ෂෝක් එකට අපූර්වට හිටපු කොල්ලා. ඇත්තේ? වාසනාවන්ත කොළු ගැටියා. කොල්ලා එදත් හොඳයි අදත් හොඳයි. ඌටි කාලේ ඉඳන් හැබැයි මෙයාට තිබුණ කලාද වන්දින්න ලොකු ඕමනාවක්. ඔව්. අද තමයි කරගත්තේ වැඩි. ගොඩාක් වෙන තිබ්බා දැන් තමයි ඒක කරගත්තේ. හැබැයි ඔය බිම්බලාගෙන ඉන්නේ මංගල පාට් එක තමයි. එන මනමාලකම කොල්ලා. බේරෙනවා මනමාලකම. යකෝ මනමාලකම වෙන කාගෙද යන්නද? එතකොට අයියේ මේ දෙන්න මේ කලාද වැන්දයි. අන්න එහෙම දෙයක් කරයි. බුදුහාඳුරනේ ෂෝක් එකට හිටපු කොල්ලා. යකෝ ෂෝක් කොල්ලා කියන්නේ දැනුත් හොඳට ඉන්නවා. දැන් මොකද? කෙල්ලච්චෝ කේකට්ට. අද ඉඳන් ඒක අනිත් පැත්තට වෙන්නේ පොතේ. ඒ කිව්වේ අපිට නම් දන්නේ ඔය ප්‍රශ්න විතරක්. ඒකම බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා. බුදු අයියේ. එහෙමයි. එතකොට සිංහල චාරිත්‍රයට අනුකූලව නේ. අන්න හරි සිංහල චාරිත්‍රානුකූලව. පෝරකේට නංගුවා. ඒ මොන අපරාධයක්ද පෝරකේට නංගන්නේ? එහෙම නෙමෙයි මංගල පෝරුවට නංගලා. ආගේ පෝරුවට නංගලා. හරියට හරි. අක්කට කියලා. අක්කලා නෙන්දමාවල පුංචම්වල ඔක්කොටම කියලා. අක්කට නෙමෙයි. අක්කට කියලා. පෝරු වස්ත එක කියලා. අන්න හරි. දෙන්නගෙම ඇඟිලි බැඳලා. එහෙමයි දැන්ගිලි එකතු කරලා. දැන්ගිලි එකතු කරලා අතපය බැඳලා එහෙම නෙමෙයි. නෑ අතපය බඳින්නේ නෑ. දැන්ගිලි එකතු කරලා. ඒ වතුර වලින් නෑවුවෙත් නෑ. නෑවුවේ නෑ. අතපය වක් කරා. මේ කියන ධාරිත වාරි ඔක්කොම ඉස්සරලා. හරියට හරි. අනතුරුව එනකොට අර පැත්තේ අක්කා කෙනෙක් කතා කරනවා කණේ. කණෙන් කතා කරනවා අක්කා. මේ වරෙන් මල්ලි මේ වරෙන් කොහොමදයි? එතකොට අයියේ එහෙමයි. මේ ආවට වැඩක් නැහැ. ඔය කොල්ලව එක්ක කොහෙද යන්නේ? බුදුහාමේ නැගිට්ටෝ ගත්තේ පුදුම මහන්සියක් තරලා. එහෙනම් මේම හිටියට හොඳ ෂෝක් කොල්ලා. ඇත්ත. අපරාධ කියන්න බෑ. කොහොම හොඳයි. මෙයයි මායි බොහොම කාලයක් එකට වැඩ කටයුතු කරා. ඒක වැඩි කෙලියේ ඉඳන් අඳුරනවා. බුදුහාමේ වැඩි කෙලියේ ඉඳන් අපි දෙන්න එකට තමයි ගෙලියේ. ඇත්ත. බුදු අයියේ එහෙමයි. එනකොට නිකන් වෙවුලගෙනවා කියනවා. ඒක යකෙක් එක්ක ඇති එහෙම තමයි. අත පොඩ්ඩක් සීතල වෙලා නෑ. මොකද ඕනෑවට වැඩි දෙයක් කියන්නේ නැහැ. චූටි කතන්දර ටිකක් විතරයි කියන්නේ. කොහොම හරි. අපිට ඉතින් අනුන්ගේ වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ නේ අනුන්ගේව. මොන ඔය කියලා දානවා අපිට මොකෝ නේද? අපිට ඉතින් ඕනේ කවදා හරි ඉතින් තමයි අද මේ මනාල මහත්මිය කැටියට මෙතන හිටියට. කොහොම ඇත්ත. චූටි කාලේ ඉඳලා මේ දේ කරගන්න පුදුම මහන්සියක් දරපු කොල්ලෙක්. ඇත්ත.
යන්නේ ඉන්දියාවේ ක්‍රමයක වටහාට යනවා. වටහා තියෙනවා දැන් මේ අහන්නේ කොහෙද රවුම යන්නේ? අපි දෙන්න මේ වටහාට යන ගමන් තමයි මේ කතාව කරන්නේ. එතකොට එක වසරේ ඉඳලා එහෙමයි. අක්ක තරහ වෙන්නේ නැහැ නේද? අපි අක්කයින් සමාල කරන්නේ. අක්ක තරහ වෙන එකක් නැහැ. අත පොඩ්ඩක් විස්තරලා තියෙන්නේ. ඒ වුණාට කියන්න තියෙන දේවල් කියන්න ඕනේ. ඉතේ තියාගෙන කියොත් හොඳ නැහැ. නෑ. එක වසරේ ඉඳලා එකයි. එක වසරේට එකයි. එකයි. එහෙනම් දෙක වසරේට දෙකයි. එක වසරේට දෙකයි. තුන වසරේට තුනයි. තුන වසරේට තුනයි. හතර වසරේට එනකොට එතනින් එහා දෙගුණ වේගන ආවා. වැඩි වුණා. මොනවද? මාත් අහන්නේ ඒක මොනවද වැඩි වුණේ? මෙයාලා. මෙහාලා. ආ. අපි මේකයි කරේ. කොහොමදයි? අපරාධ කියන්න බෑ හොද වාදනාවන්ත කොළු කැටියා. ආ. ඔය ඔක්කොත් එක්කම බත් කෑව බෙදා හදාගෙන. ඒක ඇත්ත. අවසානයේ ඔක්කොටම කොටාගෙන ආවිලා කේල් කාට කොට පුතන හොට බැටළුනා. ඕක ඉතින් අපිට කිව්වට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරියට හරි. දුදුවයි. එහෙමයි. ඊට හරිය අපි යන්න එපාලු. ආයි ඉතින් යන්න එපා. ඔය ඇති